ආදරණීය ඔස්කාර් මුලින්ම ඉල්ලා සිටිනවා ගජබිතුරා YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න කියලා. 2005 දී ඇමරිකා එක්සත් ජනපදයේ වැඩිහිටි නිවාසයක් විසින් ඔස්කාර් නම් කුඩා පුස් පැටියෙකු හදා වඩා ගන්නා ලදී. ඔහු එහි පැමිණියේ චිකිත්සක පුසෙකු ලෙසය, වැඩිහිටියන්ට සුවයක් දැනීමට උපකාරී වීමට. නමුත් ටික දිනක් සේවකයින් ඔහු ගැන අමුතු දෙයක් දුටුවේය. ඔස්කාර් සාමාන්‍යයෙන් තනිව සිටීමට කැමති වූ නමුත් සමහර දිනවල ඔහු යමෙකුගේ ඇඳට රිංගා ඔවුන් සමග තුරුළු වනු දක්නට ලැබිණි. අමුතුම කොටස නම්, ඔහු සමග තුරුළු වූ පුද්ගලයා සාමාන්‍යයෙන් පැය කිහිපයක් ඇතුළත මිය ගියේය. මුලදී සේවකයින් ඊ ගැන එතරම් සිතුවේ නැති නමුත් එය 20 වතාවක් සිදු වූ පසු යමෙකු මිය යන විට ඔස්කාර් එය දැන සිටියාද ඔවුන් කල්පනා කිරීමට පටන් ගත්හ. එබැවින් ඔවුන් යමෙකු අසල ඔහුව දුටු විට ඔවුන් එම පුද්ගලයාගේ පවුලේ අයට දැනුම් දීමටත් ඔවුන්ට පැමිණ ඔහු සමග සිටීමටත් දැනුම් දුන්නේය. සමහර පර්යේෂකයන් සිතන්නේ ඔස්කාර් යමෙකුගේ ශරීරය තුලින් පියාවන වාතයේ යමක් සුවඳ දැනෙන බවත්, එබැවින් ඔහු ගොස් ඔවුන්ව සනසනු ලැබ ඇති බවත්ය. එක්වරක් ඔස්කාර් සෑම කෙනෙකුම මිය යනු ඇතැයි සිතූ පදිංචිකරුවෙකු සමග වාඩි වූයේ නැත. ඒ වෙනුවට ඔහු නිරෝගී බවක් පෙනෙන කෙනෙකු තෝරාගත් අතර ඔස්කාර් ඔහු සමග කාලය ගත කළ අතර එම පුද්ගලයා පළමුව මිය ගියේය. ඔස්කාර් 2022 වසර දක්වා ජීවත් වූ අතර ඔහුගේ ජීවිත කාලය තුල මරණ 100කට වඩා නිවැරදිව පුරෝකතනය කළේය. තවත් මෙවැනි අපූර්ව වීඩියෝ නරඹන්නට ගජබිතුරා YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න. ඔබට ජය.